නාසි ජර්මනිය කිව්වම අපේ ඔළුවට එන දේවල් නම් ගොඩයි නේද? ඒත් ඒ අතරින් ඔවුන්ගේ පුදුම හිතන තාක්ෂණික දියුණුව ගැන කතාවට ලැබෙන්න විශේෂ තැන. හැබැයි මේ කියන කතාවලේ ඇත්ත මොකද්ද ප්‍රබන්ධය මොකද්ද අපි මේ විග්‍රහයෙන් ඒ ගැන හරියටම බලමු. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ මේකයි මේ කියන සුපිරි ආවි කියන ඒවා ඇත්තටම යුද්ධයේ දෛවය වෙනස් කළාද? නැත්නම් මේ ඔක්කොම ලෝක ප්‍රචාරක උපක්‍රමයක් විතරද? හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ ආශ්චර්යමත් අවි කියන ජනප්‍රිය කතාවෙන්. වන්ඩර්වාෆන් සිංහලෙන් කියවොත් ආශ්චර්යමත් අවි. හැබැයි මේක නිකම්ම නමක් නෙවෙයි මේක තමයි නාසි ප්‍රචාරක යාන්ත්‍රණයේ තිබුණු ලොකුම තුරුම්පුවක්. අදහස උනේ ජනතාවගේ හිතේ ධෛර්යය ඇති කරන ගමන් ලෝකෙටම පෙන්නනවා අපිව තාක්ෂණයෙන් පරද්දන්න බෑ කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සරලයි. කිසිම මැජික් එකක් තිබුණේ නැහැ. මේ හැම දෙයකටම පදනම වැටුනේ ජර්මනියට ඒ වෙනකොට තිබුණු ශක්තිමත් විද්‍යාත්මක සහ කාර්මික දැනුමෙන්. ඊට පස්සේ යුද්ධය වෙනුවෙන් වියදම් කරපු අතිවිශාල සල්ලි කන්දරාවෙන්. හරි දැන් යමු අහසට. බලමු ඔවුන් අහස ජය ගන්න හදපු සුපිරිම නිර්මාණ කිහිපයක් ගැන. මේවා තමයි මුළු ලෝකයේම ඇස්සුනට ගෙනාවේ. V2 rocket tour. මේකේ තියෙන විශේෂත්වය තමයි මිනිස් ඉතිහාසයේ මිනිසා විසින් නිර්මාණය කරලා අභ්‍යවකාශයට යවපු පළවෙනිම වස්තුව. හිතන්න එක පැත්තකින් මාරාන්තික ආයුධයක් අනික් පැත්තෙන් අභ්‍යවකාශ ගවේෂණයේ පළවෙනි පියවර. මේ කතාවේ තියෙන පුදුමම කොටස තමයි මේක. V2 rocket වේ ප්‍රධාන මොලකරු වර්නර් වොන් බ්‍රවුන් යුද්ධෙන් පස්සේ ඇමරිකාව රහස් මෙහෙයුමකින් ඔහුව තමන්ගේ පැත්තට ගන්නවා. ඔපරේෂන් පේපර් ක්ලිප් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු NASA එකේ ඇපොලෝ වැඩසටහනේ ප්‍රධානියෙක් වෙලා මිනිස්සාව හඳට යවන්න උදම් කරනවා. පුදුමයි නේද? ඊළඟට Messerschmitt MP262. මේ තමයි ලෝකයේ පළවෙනියටම සටනට ආපු ජෙට් ප්‍රහාරක යානය. ජෙට් එන්ජින් කියන්නේ ගුවන් සටන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු දෙයක්. මේ බලන්නකෝ. එක පැත්තකින් එදා ජර්මනානුවන්ගේ පරිේශනාත්මක හෝටන් හෝ 229 යානය අනික් පැත්තකින් අද තියෙන B2 ස්ටෙල්ත් බෝම්බ යානය. දෙටේම තියෙන පියාඹන පියාපත් නිර්මාණය දිහා බලන්න. කොච්චර සමානද? මේකෙන්ම තේරෙනව නේද? ඒ කාලේ කරපු නිර්මාණ අදටත් කොච්චර බලපෑමක් කරනවද කියලා. හරි. අහසේ කතාව එහෙමයි. දැන් අපි පොඩ්ඩක් පොළොවට බැහැලා ගොඩබිමයි මුහුදේ තිබුණු තාක්ෂණික විප්ලවයන් ගැන බලමු. ස්ටෝම්ගෙවේ 44 නැත්නම් STG-44. මේකට නිකන් නෙවෙයි කියන්නේ නූතන ප්‍රහාරක රයිෆල් වල සියා කියලා. හිතන්න සාමාන්‍ය රයිෆල් එකේ බලයයි සබ්මැෂින් තුවක්කුවක වේගයයි එකට එකතු කළා වගේ. ලෝක ප්‍රසිද්ධ AK-47 එකට පවා අදහස ආවේ මේකෙන්. මුහුදේදී නම් නාසීන්ගේ ලොකුම භීෂණය උනේ උන්ගේ U-බෝට්. ඒ කියන්නේ සබ්මැරින්. ඒවා එච්චර දරුණු වෙන්න හේතු කීපයක් තිබුණා. සොනාරයකට අහු නොවී ඉන්න විශේෂ රබර් ආලේපන, වතුර යට ඉඳගෙනම එන්ජින් දෝවන්න පුළුවන් ස්නෝකල්, නව්වල එන්ජින් සද්දේ පස්සෙන්ම පන්නන ටෝපීඩෝ මේ වගේ දේවල්. තව තියෙනවා ෆ්‍රිට්ස් X කියන රේඩියෝ එකෙන් පාලනය කරපු පළවෙනි ස්මාර්ට් බෝම්බ වලින් එකක්. MG42 මැෂින් තුවක්කුව. ඒකට කිව්වේ හිට්ලර්ගේ කියත කියලා. ඒ තරම් වේගෙන් වෙඩි තියන්න පුරුවන්. පළවෙනි වතාවට යුද පිටියට ආපු රාත්‍රී දර්ශක උපකරණ. ඒ විතරක් නෙමේ නියමවන්ව යානෙන් එළියට විසි කරන ඉජෙක්ෂන් සීට්ස් පවා මුලින්ම ප්‍රායෝගිකව පාවිච්චි කළේ ඔවුන්. හරි අපි මෙච්චර වෙලා කතා කළේ යුද්ධය ගැනනේ. ඒත් පුදුමීතන කාරණේ තමයි මේ තාක්ෂණයන්ගෙන් සමහරක් අදටත් අපි අතර තියෙනවා. හැබැයි සාමකාමී දේවල් වලට. බලමුද? මෙන්න ප්‍රශ්නයක්. පොඩ්ඩක් හිතන්න. ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම විකිණුණු තනි කාර් මොඩල් එක මොකද්ද? පිළිතුර Volkswagen Beetle. ඔව් මේක හැදුවේ හිට්ලර්ගේම නියෝගයක් අනුව ෆර්ඩිනන්ඩ් පෝර්ෂේ විසින් අරමුණ ජර්මනියේ සාමාන්‍ය පවුලකට ගන්න පුළුවන් ජනතා කාර්යයක් හොදන එක. ඉතින් අපි කවුරුත් ආදරය කරන මේ කාර්යක පිටිපස්සෙත් තියෙන හරිම සංකීර්ණ කතාවක්. යුද පිටින් එහාට ගිය තවත් දේවල් තියෙනවා. අපි අදටත් පාවිච්චි කරන ජෙරි කෑන් එක. ඒක හරිම ප්‍රායෝගික නිර්මාණයක්. වේදනානාශකයක් විදිහට හදපු මෙතඩෝන්. ලෝකයේ පළවෙනි වැඩසටහන්ගත කරන්න පුරුවන් ඩිජිටල් කම්පියුටරේ Z3. ඒ වගේම න්‍යෂ්ටික ශක්තියට පාර කපු න්‍යෂ්ටික විකණ්ඩනයේ සොයාගනි. හරි. දැන් අපි හැමදේම දිහා බැලුවා. එතකොට ප්‍රශ්නේ තමයි මේ තරම් සුපිරි තාක්ෂණයක් අතේ තියාගෙන ඇයි නාසීන්ට යුද්ධය දිනන්න බැරි වුනේ? උත්තරේ එක වාක්‍යකින් කියනවා නම් ප්‍රමාද වැඩි ප්‍රමාණවත් උනේ නැහැ. මේ ආශ්චර්යමත් අවි වැඩ නොකරන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එක මේ ගොඩක් දේවල් හැදුවේ යුද්ධයේ අන්තිම කාලේ. ඉතින් යුද්ධයේ ගමන් මඟ වෙනස් කරන්න වෙලාවම් තිබ්බේ නෑ. දෙක හැදුවත් යුද්ධයේ විශාලත්වයට සරිලන තරම් ප්‍රමාණයක් හදාගන්න බැරි වුණා. තුන සා වැදගත්ම දේ හිට්ලර්ගේ වැරදි තීරණ සහ අනවශ්‍ය මැදිහත්වීම් නිසා මේ පරිේශන ගොඩක් අවුල් වුණා. එහෙමනම් අපි මේක දිහා බලන්න ඕනේ කොහමද?
නවෝත්පාදනයේ විශිෂ්ට උරුමයක් විදිහටද? නැත්නම් තාක්ෂණය කොච්චර දියුණුනත් ඒක වැරදි අතට ගියාම වෙන්න පුළුවන් විනාශය ගැන අපිට දෙන අනතුරු ඇඟවීමක් විදිහටද? ඒක හිතන්නට දෙයක්.